මේ වසරේ මේ දක්වාච මාර්ග අනතුරු බරපතල අනතුරු සහ ඒ ආශ්‍රිතව සිද්ධ වෙච්ච අනතුරු සහ මොන වගේ වාහනද මොකද මේකට හේතු සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය පණිවිඩය සමාජයට ලබා දීම සඳහා මේ මාධ්‍ය සාකච්ඡා විශේෂයෙන් පවත්වන්නේ. අපි මේ වසරේ ගත්තොත් එහෙම මේ දක්වා මාර්ග අනතුරු 1605ක් සිද්ධ වෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 1693ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බරපතල අනතුරු 3125ක් වාර්තා වෙලා තියෙනවා. සුළු අනතුරු 6477ක්, අලාභ අනතුරු 2388ක් වශයෙන් වාර්තායින් වෙනවා. දැන් ගිය වසර සාපේක්ෂව මේ වසර ගත්තොත් එහෙම මාර්ග අනතුරු 79ක් සහ මියගිය සංඛ්‍යාව 88ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය දැන් පහුගිය කාලේ සාපේක්ෂව බලනකොට අඩු වීගෙන යන විශ්වතුමා ක්‍රියාත්මක කරපු පාය මාර්ග සැලැස්ම යටතේ 20%ක් බරපතල සහ මාර්ග අනතුරු අඩු කිරීමේ පළාත් මට්ටමින්, කොට්ටාස මට්ටමින්, දිසා මට්ටමින් කරපු සැලැස්ම යටතේ දැන් යම්කිසි අඩුවීමක් අපිට නිරීක්ෂණය කරනවා. දිකයින් 555ක් මරණයටපත් වෙනවා. යතුරුපැදි කරුවන්හි 603යි. දැන් ගිය වසරේ යතුරුපැදි වැඩි ප්‍රමාණයක් මේ යන්නේ පදිකියෝ. මේ වසරේ වැඩි ප්‍රමාණයක් යතුරුපැදි කරුවන් මේ යෑමක් අපි දකිනවා. පසුපැදි කරුවන් 119ක්. ඒක තවත් බරපතල කාරණා. පාපැදි කරුවන් 115ක්, රියදුරන් 136ක්, මගීන් 162ක් ආදී වශයෙන් තමයි මෙම අනතුරු සිද්ධ වෙන්නේ.